users ඉඳීවි. නමුත් අලුත් කට්ටිය ඉඳීවි Binance ගැන දන්නේ නැති කට්ටිය. ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කට්ටිය ඉඳීවි. ඒ නිසා මම ක්‍රිප්ටෝ ගැන පොඩි හැඳින්වීමක් කරගෙන මේ ප්‍රසන්ටේෂන් එකට මම එන්ට වෙන්නම්. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මේ නිකම්ම නිකක් බිහිවුණ කරන්සියක් නෙවෙයි. අපි දන්නවා අපේ ආරම්භ යුගයේදී අපි භාණ්ඩ හුවමාරු ක්‍රමයේ තමයි අපේ රටේ මෙන්ම සෑම රටකම තිබ්බේ. ඊට පස්සේ ලෝකේ මේ ගනුදෙනු වලට මේ රත්තරන් පාවිච්චි කරනවා. ඉන් අනතුරුව කාසි නිෂ්පාදනය වෙනවා. ඉන් අනතුරුව නෝට්ටු හඳුන්වා දෙනවා ගනුදෙනුව සඳහා. ඒකත් ප්‍රායෝගික නැති වෙනකොට විශාල ගනුදෙනු සඳහා මේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්ස් හඳුන්වා දෙනවා. දැන් අපි අතර තියෙන්නේ මේ ඔන්ලයින් බැංකින්. එතකොට මේ ඔන්ලයින් බැංකින් කියන දේ ඇත්තෙන්ම හරි සරලයි, ලේසි. මේක ලෝකයේ තිබ්බ හැම රටකම තිබ්බ ඔප්ෂන් එකක්. තනක් තමයි රටෙන් රටට මුදල් යවන්න තියෙන ප්‍රශ්නයක් තිබ්බ අපිට. මොකද සෑම රටකම තවත් රටකට මුදල් යවනවයි කියන්නේ ඉෂුව එකක්. මේක 2009 දී තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. ඒ වගේම තමයි 2009 දී තිබ්බ තවත් ප්‍රශ්නයක් තමයි අදටත් තියෙන ප්‍රශ්නයක් තමයි මට ඕන කෙනෙකුට ඕන මුදලක් යවන්න බෑ. විශාල මුදලක් යවුවොත් ඒ රටවල් වල තියෙන ආරක්ෂිත හේතුන් මත අපි ඇයි යවුවේ කියන හේතුව කියන්න වෙනවා. එතකොට ලොකු ගනුදෙනු ව්‍යාපාරික ගනුදෙනු පවා කරන්න බැරි තත්ත්වයක් තිබ්බා. රටෙන් රටට මුදල් යැවීමයි ඒ වගේම අපිට අවශ්‍ය මුදල් ප්‍රමාණය තවත් කෙනෙකුට යැවීමයි තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. මෙන්න මේකට විසඳුමක් වශයෙන් තමයි ප්‍රථම වශයෙන්ම මේ ක්‍රිප්ටෝකරන්සි කියන එක හොයාගන්නේ. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි වල මුලින්ම හොයාගන්නේ මේ බිට්කොයින් කියන කරන්සිය. මේ සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා. ඇතැම් කට්ටිය කියනවා පුද්ගල සමූහයක් කියලා. තවත් පාර්ශවයක් කියනවා ආයතනයක් කියලා. කෙසේ වුවත් මේ සතෝෂි මොකද්ද කරන්නේ? මේ ඉලෙක්ට්‍රික් මනි හොයා ගන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රික් මනි කියන්නේ මේක ඕනම රටක පාවිච්චි කරන්න පුළුවන් මුදල් ඒකකයක් විදිහට තමයි හඳුන්වා දෙන්නේ. දැන් අපිට දන්නවා අපේ රටේ රුපියල් වගේ ඉන්දියන් රටේ INR ඉන්දියන් රුපීස්. ඒ වගේම US ගත්තොත් US ඩොලර්ස්. ජපාන් ගත්තොත් යෙන්. එහෙම රටෙන් රටට වෙන වෙන කරන්සිස් තමයි තියෙන්නේ. හැබැයි මේ ඩිජිටල් මනි කියන එක ඕනම රටක පොදු මුදල් ඒකකයක් වශයෙන් තමයි හඳුන්වා දෙන්නේ. එතකොට මේක ඉලෙක්ට්‍රික් මනි ඩිජිටල් කරන්සි කියන්නේ විද්‍යුත් මුදලක් විදිහට තමයි දෙන්නේ. මොකද හේතුව මේක ෆියට් මනි කරන්න බෑ. ලික්විඩ් මනි කරන්න බැරි. අපිට මේ ෆියට් මනි කියන්නේ ඒ රටවල් වලට සීමිත වෙනවා. එතකොට ඩිජිටල් මනි කියන්නේ ඕනම රටක යූස් කරන්න පුළුවන් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. එතකොට මේ ඩිජිටල් මනි අපි ගත්තොත් අපිට මේ බ්ලොක්චේන් තාක්ෂණය හරහා තමයි මේක හඳුන්වා දීලා තියෙන්නේ. මොකද්ද මේ බ්ලොක්චේන් තාක්ෂණය කියන්නේ? මේක ඩිසෙන්ට්‍රලයිස් කියලා කියනවා. ඒ කියන්නේ මේක පාලනය කරන්න පුළුවන් ආයතනයක් නැහැ. මේ කරන්සි වල මිල පාලනය කරන්නේ කරන්සි මිලදී ගන්න අපි. අපි කරන්සි වල මිලදී ගැනීම වැඩි වෙද්දී මේ කරන්සි වල අගය ඉහළට යනවා. වැලියු එක ඉහළට යනවා. අපි ලාභ ලබාගෙන මාකට් එකෙන් එළියට එනකොට මේ කරන්සි වල මිල පහළට බහිනවා. එතකොට මේ කරන්සි වල මිල ඉහළ පහළ යෑම කාටත්ම කන්ට්‍රෝල් කරන්න බෑ. මේ ලෝකේ මේක පාවිච්චි කරන ජනතාවගේ අතේ තමයි මේ කරන්සි වල මිල ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ. ඒ නිසා වෙන්න අද වෙනකොට මේ බිට්කොයින් කියන එක සෑහෙන වැලියු එකක් අරන් තියෙනවා. ඉතින් අපිටත් මේ බිට්කොයින් අපේ රටේ ගන්න තිබ්බා. 2010 වර්ෂයේ වෙනකොට බිට්කොයින් එක මිල බලන්න 0.1 ඩොලර්ස් එක බිට්කොයින් එක. ඒක 2012 වෙද්දී ඩොලර් 3ක් වෙනවා. 14 වෙද්දී 320ක් වෙනවා. 16 වෙද්දී 900යි. 18 වෙද්දී 10000යි. 2020 වෙද්දී 28000යි. 22 වෙද්දී 47000යි. 24 වෙද්දී 99000යි. 2025 වෙද්දී 1,90,000 දක්වා යනවා. එතකොට හිතන්න මේ ඩොලර් වලට නැත්නම් රුපියල් වලට තියෙන වැලියු එකට වඩා මේ ඩිජිටල් කරන්සි කොච්චර වේගෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවද කියලා. 2010 වෙනකොට 0.1ක් තිබ්බ ඩොලර්ස් 0.1 එක බිට්කොයින් එකක්. 2025 වෙද්දී 1,90,000ක් වෙනවා. නිකන් හිතන්න 2012 දී ඩොලර් 3ක් තියෙද්දී අපි බිට්කොයින් 5ක් මිලදී අරන් තිබ්බනම් ඩොලර් 3 වැඩි කිරීම 5 15යි ඩොලර්ස්. අද වැලියු එකෙන් බැලුවත් අපි 2012 වැලියු එකෙන් බැලුවොත් ඩොලර් එක
රුපියල් 90වත් නැතුව ඇති. අපි හිතමුකෝ අද වැලියු එක අනුව බැලුවත් 300න් වැඩි කරත් 4500යි බිට්කොයින් පහටම ගිහිල්ලා තියෙන්නේ. ඒ දවස්වල බිට්කොයින් පහක් අරන් තියලා තිබ්බොත්. සාමාන්‍යයෙන් 4500 අද කරන්න පුළුවන් වැඩේ මොකද්ද? එක්ක ෆීසා හත් ඩොමිනෝස් ගිහිල්ලා ෆීසා දෙකක් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයෙත් මේ සිල්ලර කඩේක නැත්නම් shopping complex එකකට ගිහිල්ලා shopping cart එකකට full වෙන්න හරි බඩු ගන්න බෑ. කිරිපිටි පැකට් එකක් ගන්නකොටම 1100ක් ඉවරයි. 4500. ඉතින් එච්චර වැලියු නැති වුණා මේ කරන්සි වලට. නමුත් ඔය බිට්කොයින් පහ අද අපේ අතේ තිබ්බනම් එක බිට්කොයින් එකක් 1,90,000ක් වෙද්දි බිට්කොයින් පහට 5,45,000යි ඩොලර්ස් 300 වැඩි කරලා බලන්න කෝටි 15යි. ලස්සන ගෙයක් ලස්සන වාහනයක් අරන් තමන්ගේම ව්‍යාපාරයක් උඩ නගාගෙන ජීවත් වෙන්න තිබ්බා. ඉතින් මේ දෙයට අපි හැමෝම අලුත් දෙයට බයයි. අලුත් කරන්සිස් වලට බයයි. ඩිජිටල් මනි කියනකොට 1000ක් හිතනවා. අපි නිකන් හිතන්න මේ කාසි එනකොට මේ කාසි විශ්වාස කරේ නැත්නම් එතනින් එහාට නෝට්ටු එන්නේ නැහැ. නෝට්ටු ආවම ඒ නෝට්ටු අපි පාවිච්චි කරන්න බය වුණොත් ඒ නෝට්ටුව එන්න විදියක්ම නැහැ. එතකොට එනවා ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ්. මේක සාමාන්‍ය කාඩ් එකක්. ඉතින් අපි වෙනසට අපි හුරු වෙන්න කැමති නැති කට්ටිය ඒ වගේම තමයි අලුත් අත්දැකීම් වලට බයයි. මොකද අපි ජීවිතයේ දකින ෆේලියර්ස් එක්ක අපි බය වෙනවා. නමුත් අපි මේ බිට්කොයින් එක අරන් තියලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? ඒ නිසා මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ ක්‍රිප්ටෝ කරන්සි හරහා යන්න පුළුවන් ගමන. මොකද අපි බය වුණාට අපි හැමෝම දන්නවා ලෝකයේ ඉන්න දැවැන්තම කෝටිපතියා තමයි මේ ඊලොන් මස්ක් කියන්නේ. මේ ඊලොන් මස්ක් කියන්නේ එයාටම කියලා ටෙස්ලා කාර් කම්පැනියක් තියෙනවා. ඒ වගේම SpaceX රොකට් කම්පැනියක් තියෙනවා. එතකොට එතුමාම කියනවා දැන් අවුරුදු දෙකමාරට කලින් ලයිව් ඇවිල්ලා මගේ ටෙස්ලා කාර් කම්පැනියේ කාර් එකක් ඕනම කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් බිට්කොයින්, එතීරියම්, ඩොජ්කොයින් ලබා දීමෙන්. ඒ කියන්නේ ඩිජිටල් මනි වලට මම විකුණන්න ලෑස්ති කාර්. එතකොට තමයි මේ ඩොජ්කොයින් අරව මේ ඔක්කොම පොඩක් මිල ඉහළ යන්නේ. මොකද ඊලොන් මස්ක් වගේ කෙනෙක් ප්‍රකාශයක් කරනකොට මිනිස්සු විශ්වාස කරනවා. සාමාන්‍ය පුද්ගලයෙක් කියනකොට ඕක තුට්ටුවටත් අපි ගණන් ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ දැවැන්ත ව්‍යාපාරිකයන් මේ ඩිජිටල් කරන්සි හරහා කන්වර්ට් වෙන්නේ අපි දන්නවා මේ ලෝකේ යන්නෙම ඩිජිටල් ක්‍රමයෙන්. දැන් ඇවිල්ලා ෆියට් මනි නෑ. නිකන් හිතන්නකෝ මේ නෝට්ටු තියාගෙන ගෙයක් පර්චේස් කරන්න ගියොත් මොකද්ද වෙන්නේ? ඕක ගණන් කරන්නම ටයිම් එක හරි. ඒ නිසා තමයි ඔන්ලයින් කාඩ් සිස්ටම් මේ ඔක්කොම එන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ ඩිජිටල් කරන්සි රටෙන් රටට විනාඩියකින් හුවමාරු කරන්න. ඕන ප්‍රමාණයක් හුවමාරු කරන්න පුළුවන්. ඔන්න ඔය සිස්ටම් එක තමයි 2009 දී සතෝෂි ගෙනල්ලා දැම්මේ අපිට. ඔයාලගේ ව්‍යාපාර වෙනුවෙන් ඕගොල්ලන් ඕන රටක් එක්ක ගනුදෙනු කරගන්න ඕන ප්‍රමාණයක් ගනුදෙනු කරන්න කියලා එයා බ්ලොක්චේන් තාක්ෂණය ඔස්සේ මේ ඩිජිටල් කරන්සි අපිට හඳුන්වා දෙනවා. එතකොට මේ ඩිජිටල් කරන්සි එක්ක යන්න පුළුවන් මේ Binance Trade එකක් තමයි මම ඔයාත් එක්ක කතා කරන්නේ. එතකොට මම හිතන්නේ දැන් ඩිජිටල් කරන්සි කියන්නේ මොකක්ද කියන පොඩි අයිඩියා එකක් එන්නේ නැති. එතකොට මේ Binance Trade එක ගත්තොත් මේක හුඟක් දෙනෙක් කරන්නේ මේ කරන්සිස් තියෙන ඕන තරම්. බිට්කොයින්, එතීරියම්, ඩොජ්කොයින් අර මුලින් බිට්කොයින් ආවට මෙන්න මේ වගේ කරන්සිස් 1000ක් විතර එනවා. රයිට්? මේ ඩොජ් කියන්නේ ඊලොන් මස්ක් ස්පොන්සර් කරන කරන්සිය. වර්ල්ඩ් නම්බර් 1 සල්ලිකාරයා මේ ඩොජ් එක තමයි එයා ප්‍රොමෝට් කරන්නේ. එතකොට මේ කරන්සිස් ඔයා යූස් කරනවා නම් ඔයාට අනිවාර්යෙන් එක්ස්චේන්ජ් වලට තියෙන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ ඔයාට Binance පහසුවෙන්ම හදාගන්න පුළුවන්. තව එක්ස්චේන්ජ් වලට තියෙනවා. රයිට්? Huobi Global, KuCoin, Coinbase, Trust Wallet, Kraken මේ වගේ ඕනම එක්ස්චේන්ජ් වලට එකක් හදන්න පුළුවන්. හැබැයි මම ඔයාලත් එක්ක අද කතා කරන්නේ මේ Binance එක කොහොමද සාර්ථක වෙන්නේ කියලා. එතකොට මේ හොඳටම මතක තියාගන්න මේ Binance එකේ ෆන්ඩ් එක ඔයා ගාව තියාගන්න. ඔයා පෞද්ගලික ආයතනයට සල්ලි දෙන්නේ නැහැ. ඔයා ගාවම තියාගෙන මේක කොහොමද මල්ටිපල් කරන්න කියන එක තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. මටත් මේක ජනවාරි මාසේ 15 තමයි මට හම්බෙන්නේ. ඉතින් මම එදා ඉඳන් මම මේ වැඩේට බහිනවා. මොකද හේතුව මේක තමයි ෆියුචර් earning way එක. කවුරු මොනවා කිව්වත් අපිට එක්ස්චේන්ජ් එකක් එක්ක යන්න පුළුවන් නම් Binance තමයි. ඇයි මම Binance number 1 කියන්නේ? ඔයාට coin market cap ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ දැනටමත් තියෙන Binance number 1 එක්ස්චේන්ජ් එකක් විදියට. ඒ වගේම තමයි ඔයා වැඩ කරන සයිට් එකක් ඔන්ලයින් එකට ඔයාව කවුරු හරි අඬ ගැව්වොත් ඔයා ගිහිල්ලා බලන්න මේ ස්කෑම් ඇඩ්වයිසර් කියන එකේ ගිහිල්ලා සර්ච් කරන්න. ඒ ස්කෑම් ඇඩ්වයිසර් වල මේ සයිට් එක කොච්චර දුරට විශ්වාස කරන්න පුළුවන්ද කියලා කියනවා. ඒකෙත් මේ Binance එක 100% trust rate එක තියෙනවා.
එතකොට වාට මේ බයිනෑන්ස් එක යූස් කරන්න බය වෙන්න ඕනේ නැහැ. එතකොට මේ ඩිජිටල් කරන්සි earn කරන්නේ එක එක ක්‍රම වලින් පුළුවන් අපිට. ඒ කියන්නේ අපේ තියෙන මුදල් වලින් ඩිජිටල් කරන්සි මයින් කරලා ඒක වැඩි දියුණු කරන්න පුළුවන්. නැත්නම් ඉන්වෙස්ට් කරලා ගන්න පුළුවන්. ට්‍රේඩ් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ටේකින් කියලා තියෙනවා. මේ ඕනම ෆීල්ඩ් එකක් වාට තෝරගන්න පුළුවන්. හැබැයි මම වාත් එක්ක කතා කරන්නේ මේ ට්‍රේඩින්. මොකද මේ හැම ෆීල්ඩ් එකක්ම අපි යනවා නම් අපිට අනිවාර්යයෙන්ම හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕන. ඉතින් මම මේ ට්‍රේඩින් කියන එක කතා කරන්න හේතුව අපිට මහ ලොකු නොලෙජ් එකක් නැතුව මේ ට්‍රේඩ් තුලින් ගොඩ යන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි අතට හම්බෙලා තියෙන්නේ. එතකොට මේ ට්‍රේඩ් එක ලෝකේ හුඟක් කට්ටිය කරන්නේ මැනුවල්. මැනුවල් ට්‍රේඩ් කියන්නේ මොකද්ද? එයා එක්ක බයිනෑන්ස් ක්ලාස් එකක් ෆලෝ කරනවා. එහෙමත් නැත්නම් YouTube channels ෆලෝ කරනවා. එහෙමත් නැත්නම් මැගසින්ස් ෆලෝ කරනවා. මේ ඕනම දෙයක් එයා ෆලෝ කරලා එයාගේ තියෙන නොලෙජ් එක දියුණු කරලා එයා ට්‍රේඩ් එකට බහිනවා. එතකොට මේ මැනුවල් ට්‍රේඩ් වල මේ තියෙන chart තමයි ඇනලයිස් කරලා මේගොල්ලන් ට්‍රේඩ් කරන්නේ. මේ වගේ chart තමයි forex market වල තියෙනවා, share market වල තියෙනවා. මේක සරල chart එකක්. මේකේ තියෙනවා බලන්න කොළ රතු පාට ඉරි. මේවට කියනවා candles කියලා. එතකොට මේ රතු පාට ඉරි එන candle මතුවෙන හැම අවස්ථාවෙදීම මාකට් එකේ ප්‍රොෆිට් එක අරන් කට්ටිය එළියට යනවා. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා කියනවා. ඒ වෙලාවට පුළුවන් බයිනෑන්ස් එකේ සෙල් කියන ඔප්ෂන් එක යූස් කරලා ලාභ ලබන්න. ඒ වගේම මේ කොළ පාට තියෙන කැන්ඩල් මතුවෙන ඕනම අවස්ථාවකදී කරන්සි වල මිල ඉහළට යනවායි කියලා තමයි හැඳින්වෙන්නේ. අනේ ඒ අවස්ථාවේදී යාට පුළුවන් බයි කියන ඔප්ෂන් එක තෝරගෙන ගොඩ යන්න. එතකොට මේ chart එකේ රතු කැන්ඩල් කොළ කැන්ඩල් කොයි වෙලාවෙද මතුවෙන්නේ කියලා ඩිසයිඩ් කරන්නේ මේ ක්ලාසස් අරව මේවා ගිහිල්ලා බලනවා මේ ට්‍රෙන්ඩින් ලයින්ස් කියලා බලන්න තියෙනවා. ඒ කියන්නේ සපෝට් ලයින්, රෙසිස්ටන්ට් ලයින් කියලා තියෙනවා. ඒ වගේම ඉන්ඩිකේටර්ස් කියලා තියෙනවා. ඉන්ඩිකේටර්ස් හුඟක් තියෙනවා. රයිට්? එකක් මේ RSI කියලා තියෙනවා, බෝලිංගර් බෑන්ඩ් කියලා තියෙනවා, හුඟක් දේවල් තියෙනවා. එතකොට මේකේ හුඟක් පවර්ෆුල් එක තමයි මේ RSI. RSI වල තියෙන ඕවර්බෝට් ඕවර්සෝල්ඩ් ලෙවල් කියලා. ඉතින් මේ ඔකෝම කොච්චර ඉගෙනගෙන මෙයාලා try කරන්නේ මොකද්ද? මෙයාගේ කැපිටල් එකට මේ කැන්ඩල් එක උඩයි පහළයි යන මූවමන්ට් එක බලලා ඇනලයිස් කරලා මේ buy sell use කරලා බලනවා කැපිටල් එකට 110ක් හරි ප්‍රොෆිට් එක ගොඩ දාගන්න. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ ඕනම ව්‍යාපාරයක් ලෝකේ තියෙන ඕනම ව්‍යාපාරයක් ඕන වෙලාවක කඩා වැටෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. අපි හිතමු ලෝකයේ තියෙන ප්‍රබලතම රටක නෙගටිව් යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. එක්කෝ ඒක බොම්බ් බ්ලාස්ට් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යුදමය තත්ත්වයක් වෙන්න පුළුවන්. ඔය වගේ වෙනකොට මොකද්ද වෙන්නේ? සෙසු රටවල් වලත් ආර්ථිකේ කඩා වැටෙනවා. එතකොට මේ කරන්සි වල මිලත් කඩා වැටෙනවා. ඒ වගේ නිවුස් එකක් ආවොත් ඇති. එක නිවුස් එකකින් විනාඩි 5න් මේ මාකට් එක ඕන පැත්තට හැරෙන්න පුළුවන්. ඒක පොසිටිව් පැත්ත උඩ පැත්තට යන්නත් පුළුවන්, පහළ පැත්තට එන්නත් පුළුවන්. දැන් මේ කැන්ඩල් ඇනලයිස් කරලා ඔක්කොම අපි බලනවා අපේ ට්‍රෙන්ඩින් ලයින් ඉන්ඩිකේටර්ස් ඔක්කොම පෙන්වන්නේ උඩට යයි කියලා. ට්‍රේඩ් එක දාලා පැයක් දෙකක් ගිහිල්ලා බලද්දී මාකට් එක ඩවුන් යනවා. යනකොට තමයි අපිට දන්නේ ඔහේ හරි නෙගටිව් තෝට් එකක් ඉන්සිඩන්ට් එකක් වෙලා. එතකොට මොකද්ද වෙන්නේ දැන්? අපි බයි එකට දාපු ට්‍රේඩ් එක ඉහළට යයි කියලා දාපු ට්‍රේඩ් එක සෙල් පැත්තට හැරෙනවා. හැරෙනකොට දැන් අපි අපේ සල්ලි දාලා තියෙන බයිනෑන්ස් එකට අපි ට්‍රේඩ් කරන්නේ. දැන් ලාභයක් බලාපොරොත්තුෙන් ආවේ. අපි හියුමන් ඉමෝෂන් මත අපි පැනික් වෙනවා, බය වෙනවා. මොකද සල්ලි බලාගෙන ඉද්දි ලොස් යනවනේ මේ ට්‍රේඩ් එක. එතකොට මොකද්ද කරන්නේ? මේ ෆන්ඩ් එකෙන් 110ක් ප්‍රොෆිට් try කරපු අපි බයට එක්ක ක්ලෝස් කරලා දානවා ට්‍රේඩ් එක. එහෙමත් නැත්නම් ට්‍රේඩින් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය මොකද්ද කරන්නේ? ඒකට තව ෆන්ඩ් එකතු කරලා කොහොම හරි ওই ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න දඟලනවා. හැබැයි අපි හිතපු නැති විදියට ලොකු මාකට් ක්‍රෑෂ් එකක් ආවොත් මේ කරන්සි මිල පහළට මැදගෙන ආවොත් අපේ ෆන්ඩ් එක ලොස් වෙනවා. ලොස් උනේ ගමන් එයාට ට්‍රේඩ් එපා වෙනවා. මොකද අයියෝ මං 10% ප්‍රොෆිට් බලාපොරොත්තුෙන් ආව අන්තිමට කැපිටල් එකක් නැහැ කියනවා. ඊට පස්සේ දකින්න කෙනාට කියනවා අම්මෝ මේ ට්‍රේඩ් නම් කරන්න එපා, ඒක ෂුවර් නැහැ, ක්‍රිප්ටෝ ෂුවර් නැහැ. ඒක මොකද මාත් ඔය එක්ස්පීරියන්ස් එක අරන් තියෙනවා. අපි ට්‍රේඩ් දාන වෙලාවම බලලා අපි බයි දානකොට සෙල් එකට යයි. සෙල් එක දානකොට බයි එකට යයි. ඒක තමයි ඒ හැටි. ඉතින් අපි හිතනවා අනේ දෙයනේ මේ කැන්ඩල් එක යන්නේ මේ අපිව බල්ලක් දන්නේ නැහැ කියලා. නෑ. මේක යන්නේ කොහොමද කිව්වොත් ඇත්තම කතාව
මේ ට්‍රේඩ්ස් තුල තියෙනවා වේල්ස්ලා කියලා කියනවා. වේල්ස් කියන්නේ විශාල පරිමාණයේ කම්පනීස්. ඒගොල්ලන් මොකද කරන්නේ? මාකට් එක හසුරවන්නේ යාලා. ෂෙයා මාකට් එකත් ඒ වගේ තමයි. ඒක ලංකාවේ ෂෙයා මාකට් එක ලංකාවේ ව්‍යාපාරිකයන් හසුරනවා. වර්ල්ඩ් ෂෙයා මාකට් එක වර්ල්ඩ් එකේ ඉන්න දැවැන්ත කෝටිපතියන් ඔය ෂෙයාර්ස් වලගේ අරේ මේ කරන්නේ අපි වගේ පොඩි පොඩි කට්ටිය. ෆන්ඩ් එක පොඩියට දාලා ලොකු ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන් අපි ට්‍රේඩ් කරද්දී අපිව ලොස් කරවන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ ට්‍රේඩ් වල විශාල මුදල් දාන හැමෝම හැමදාම ප්‍රොෆිට්, පොඩි මුදල් දාන ඔක්කොම ලොස්. ඒ නිසා මෙන්න මේ මට හම්බුන මේ ඔප්ෂන් එක තමයි අපි ටීම් එකක් වශයෙන් ෂෙයා කරන්නේ. මොකද ඔයාගාව කෙනෙක් ඇවිල්ලා කියනවා රයිට් මේ ට්‍රේඩ් එක මම 10% ෂුවර් කරලා ප්‍රොෆිට් කරලා දෙන්න. රයිට් දැන් මැනුවල් ට්‍රේඩ් වා කරොත් 24 hour මැෂින් එකේ ඉන්න එපේ. නැත්තම් කොයි වෙලාවට කැන්ඩල් එක උඩයයි කියලා පාල්ටයයි කියලා අපි කවුරුත් දන්නේ නැහැ. නමුත් කෙනෙක් කියනවා නෑ මම ඒක බලන්න. මම ප්‍රොෆිට් කරලා දෙන්නම්. හැබැයි ප්‍රොෆිට් එකෙන් මට 100ට තියයි ඔයාට 170යි. ඔයාගේ බයිනෑන්ස් එකේම තමයි ට්‍රේඩ් කරන්න කිව්වොත් ඔයා කැමති වෙනවද නැද්ද? අනිවාර්යෙන් කැමති වෙනවා. මොකද මගේ බයිනෑන්ස් එක තුල මගේ ෆන්ඩ් එක තියෙන්නේ. මං වෙනුවෙන් තවත් කෙනෙක් ට්‍රේඩ් කරලා දෙන්න යනවා. එතකොට මට 100%ක් බය නැහැ. මට ෂුවර්. මොකද මගේ ඇස් ඉස්සරහා පිටම ට්‍රේඩ් එකක් වෙන්නේ. අන්න ඔය වගේ ට්‍රේඩ් කරන්න පුළුවන් සුපර් මෙකනිසම් ටූල් එකක් තමයි මම වාත් එක්ක කතා කරන්නේ. මට මේක හම්බෙන්නේ ජනවාරි මාසේ. මම මේ ඕල්රෙඩි මං මේ ට්‍රේඩ් සිස්ටම් එක කරලා තියෙනවා. නමුත් මං කරලා තියෙන ට්‍රේඩ් සිස්ටම් එකට වඩා පොඩ්ඩක් මේක වෙනස්. ඒක තමයි මේ රොබෝ තාක්ෂණය භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට රොබෝ තාක්ෂණය කියන්නේ අපි හැමෝම දන්නවා ලෝකයේ තියෙන දැවැන්තම තාක්ෂණයක් රොබෝ. මොකද ওই රොබෝ තාක්ෂණයට පුළුවන් අතීතයේ තිබ්බ කරන්සි ප්‍රයිස් එකයි වර්තමානයේ තියෙන කරන්සි ප්‍රයිස් එකයි ගෙස් කරලා අනාගතයේදී මොකද්ද සිද්ධ වෙන්න පුළුවන් කියලා ගෙස් කිරීම. අනිත් එක තමයි මං පාවිච්චි කරපු රොබෝ තාක්ෂණය තිබ්බ එකට වඩා මේක සුපර් ඇඩ්වාන්ස්. මං ඇයි කියන එක ඉදිරියට කියන්නම්. ඉතින් මේ බයිනෑන්ස් එකේම පර්මිෂන් දීලා තියෙනවා අපි වෙනුවෙන් රොබෝ කෙනෙක් පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසි ඉෂුව එකක් නැහැ. ඒක API බයින්ඩින් කියලා ඒගොල්ලන් දීලා තියෙනවා බයිනෑන්ස් එක. එතකොට බයිනෑන්ස් කියන්නේ world number 1 exchange wallet එකක්. ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන ෆන්ඩ් එක මේ රොබෝ තාක්ෂණයට ට්‍රේඩ් දාන්න පුළුවන් මිසක් ෆන්ඩ් එක එළියට ගන්න බෑ. මම ඒක API බයින්ඩින් වල පෙන්නන්නම්. එතකොට මේ රොබෝ තාක්ෂණය මොකද්ද කරන්නේ? පැය 24 වෙනුම අපි වෙනුවෙන් එයා ට්‍රේඩ් කරනවා. මේ ට්‍රේඩින් ඇක්ටිවිටි එක අපිට ස්මාර්ට්ෆෝන් එකේ කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මේක තෝරගන්න මම ප්‍රධාන හේතුව තමයි පළමු දේ තමයි අපේ ෆන්ඩ් එක AFE බොට් එකේ නෙවෙයි තියන්නේ. ප්‍රයිවට් කම්පැනි එකකට නෙවෙයි දෙන්නේ. අපේ ෆන්ඩ් එක තියෙන්නේ බයිනෑන්ස් එක තුල. අපේම බයිනෑන්ස් එක තුල. අපි වෙන කාගේ බයිනෑන්ස් එකට යවන්නෙත් නැහැ. ඒ වගේම තමයි අපි වෙනුවෙන් මේ බොට් කරන්නේ ඇවිල්ලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරලා දෙන එක. ඒ විතරක් නෙවෙයි. මට සල්ලි හදිස්සියද මට ෆන්ඩ් එක හදිස්සියද ඕන වෙලාවක මගේ ෆන්ඩ් එක අයින් කරගෙන මට මගේ වියදම් ටික කරගෙන ආය මට සල්ලි ආපු දවසකට මේක ආය ෆන්ඩ් එක රීඩිපොසිට් කරලා මට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ෆන්ඩ් එකේ කන්ට්‍රෝල් එකත් මගේ ගාව තියෙනවා. නැත්තම් අපි තව ආයතනයකට දුන්නොත් ඒක කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ප්‍රොෆිට් එක විතරයි ගන්න වෙන්නේ. ඒ වැඩේ තියෙනවා. නමුත් මෙතන එහෙම ඉෂුව එකක් නැහැ. ඔයාලට ඕන වෙලාවට ඉනිෂියලි ෆන්ඩ් එක අයින් කරන්න පුළුවන්. අනිත් එක තමයි බයිනෑන්ස් කියන්නේ හයි සේෆ්. ඒ වෙලාවෙම ඔය ෆන්ඩ් එක ඔයාට P2P සිස්ටම් තියෙනවා. ඒ හරහා සෙල් කරලා බැංකුවට ගන්නත් පුළුවන්. ඕන දෙයක් ඔයාට කරන්න පුළුවන්. එතකොට මේ බොට් එක ගත්තොත් quantitative trading බොට් එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය බොට් එකක් නෙවෙයි. ඒකයි මම මේ බොට් එක තෝරගන්න හේතුව. මේක well developed බොට් එකක්. ඒ කියන්නේ බොට් කියන්නේ මම රොබෝ තාක්ෂණයට. එතකොට මේ බොට් එකකට පුළුවන් අපිට පුළුවන් මේ බොට් එකේ settings හදන්න. ඕනම බොට් එකක් එහෙමයි. අපි දෙන settings වලට එයා වැඩ කරන්නේ. හැබැයි මේ බොට් එකේ තියෙනවා තවත් දෙයක්. ඒ කියන්නේ අංක ගණිතමය ක්‍රමයේ යටතේ මෙයාට ස්ටැටිස්ටික් කවලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයා ස්ටැටිස්ටිකල් මැතමැටිකල් මේ ට්‍රේඩ් එකක් තමයි කරන්නේ. නිකන් කරන්නේ. අපි දෙන ස්ට්‍රැටජිත් යූස් කරනවා. ඒ විතරක් නෙවෙයි මෙයාට ෆීඩ් කරලා තියෙනවා RSI. ඕවර්බෝට් ඕවර්සෝල්ඩ් බලන්න මෙයාව ෆීඩ් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මාකට් ක්‍රෑෂ් එකක් අයිඩෙන්ටිෆයි කරන්නත් මෙයාට ෆීඩ් කරලා තියෙන්නේ. ඒතකොට මේ ඔක්කොමත් එක්ක තමයි යා ට්‍රේඩ් කරන්නේ පැය 24ම අපි වෙනුවෙන්. ඒ නිසා ඉන්කම් ගැරන්ට්. මාකට් එක ලික්විඩේට් වෙන්නේ නැහැ. ලික්විඩේට් කියන්නේ ලොස් කියන්නේ මේ ටෝටල් ෆන්ඩ් ලොස් යන්නේ නැහැ.
පොඩි ලොස් යනවා. මම ඒක පැහැදිලි කරන්න ඇයි ඔය වැඩේ කරන්න කියලා. right. එතකොට මේ Binance එක තුල තියෙන API management තමයි මේක. ඕගොල්ලන් Binance එකේ මේ bot එක හයි කරනකොටත් මේ option එක එනවා. එතකොට Binance කියනවා මගේ app එකට ඇවිල්ලා robo කෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. හැබැයි restrictions ටිකක් තියෙනවා. පළවෙනි restriction එක තමයි read කරන්න පුළුවන්. bot එකට trade එක read කරන්න පුළුවන්. spot margin trade කරන්න පුළුවන්. future trade කරන්න පුළුවන්. future to spot, spot to future ඒව මාරු කරන්න පුළුවන් Binance එක අස්සේ. හැබැයි කිසිම හේතුවකට Binance loan එක ගන්නත් බෑ. withdrawals ගන්නත් බෑ. bot එකට ගන්න බෑ අපිව හැරෙන්න. මොකද මේක bot එකට දුන්නොත් මොකද වෙන්නේ? ඔක්කොම fake bot ගහගෙන Binance එකත් එක්ක API bind කරලා අන්තිමට තියෙන ෆන්ඩ් එකත් අදගෙන යයි. එතකොට Binance එක ගැන තියෙන trustability එක නැති වෙනවා. so මේ දෙක කිසිම හේතුවකට මොන bot එකකටවත් දෙන්නේ නැහැ. ඒ නිසා ඔයා AFI bot නෙවෙයි ඕනම bot කෙනෙක් Binance එකේ use කරන්න බය වෙන්න ඕනේ නෑද? මොකද Binance එච්චර restrict කරලා තියෙනවා. හැබැයි මේ AFI bot එකේ special එකක් තියෙනවා. ඒක මම ඔයාලට කියන්න. එකක් තමයි මේක ඇත්තෙම super intelligent. ඒ වගේම තමයි semi automated. ඒ කියන්නේ අපි statistic දෙනවා. අනිත් එක එයා use කරනවා. අනිත් එක තමයි එයාට emotions නැහැ. live data අනුව trade කරනවා. මේ bot එකේ special එක future trade එකේ තමයි trade එක දුවන්නේ. අපි දන්නවා future trade කියනකොටම මිනිස්සු බයයි. මොකද 90%ක්ම loss වෙන්නේ මේ future trade වල. මොකද හේතුව ඒගොල්ලන්ට අවශ්‍ය විදියට පොඩි ෆන්ඩ් එකක් තියාගෙන ලොකු ඉන්කම් එකක් ගන්න එයාලා leverage එක උපරිම ගහලා එයාලා one way එක්ක බයි දාලා ඔහොම යනවා. එතකොට එයා profit වෙන්න එයාට greedy වැඩි වෙලා අන්තිමට loss යනවා. නමුත් Binance එකේ විතරයි එක option එකක් දීලා තියෙනවා 2000 මට මතකයේ හැටියට 22 21 අවසානයේදී. මොකද්ද? hedge mode කියන option එක. මෙන්න මේ hedge mode එක use කරලා තමයි මේ bot එක trade කරන්නේ. දැන් මම කතා කරන්න යන robot තාක්ෂණය. hedge mode කියන්නේ මොකද්ද? මේ bot එක වැඩ කරන්නේ මේ BNB currency. එතකොට මොකද්ද කරන්නේ? මේ BNB currency කියන්නේ Binance coin එකක්. එතකොට මේවා delist වෙන්නේ නැහැ. ඕනවට විදියට මේක Bitcoin වගේ දුවන්නේ නැහැ. right? යම් කිසි control එකෙන් දුවනවා. හැබැයි මේකත් fluctuate තියෙනවා. market එකේ volatility එක වෙනස් වෙනවා. rate එක වැඩි වෙනවා. නමුත් මේ hedge mode එක මේ ඕනම පැත්තට වැඩිපුර rate මේට යද්දි තමයි profit වෙන්නේ. මොකද හේතුව එකම currency ට buy sell දෙන්නොත් මොකද වෙන්නේ? currency මිල ඉහළට යනකොට buy වැඩ කරනවා. පහළට යද්දි sell වැඩ කරනවා. එතකොට දැන් වෙන්නේ උඩට යනකොට buy profit වෙනවා. පහළට යද්දි sell profit වෙනවා. එතකොට fund එක loss වෙනවද? loss වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර මං කියපු මේ quantitative trade කරලා මෙයා ලොකු profits බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩි profits එද්දිම එයා future එකට දීලා අලුත් trades දානවා. මේ වගේ දාලා අපිට මාසෙට 110යි 130යි අතර profit එකක් දෙනවා. 110 කියන්නේ minimum 130ක් කියන්නේ bonus කියලා ගන්න. අපි හිතන්න අපේ අද fund එකක් ඕනම business එකකට දාලා 10% sure කරලා ගන්න පුළුවන්ද බෑ. හැබැයි මේ bot එක ගන්නවා. මොකද හේතුව මම ඉදිරියට කියනකොට ඔයාලට පැහැදිලි වෙයි මේ bot එක අනිවාර්යෙන් profitable කියලා. ඒ වගේම තමයි මේ bot එක පැය 24ම දවස් 360 පාම වැඩ. ඒ විතරක් නෙවෙයි මේක cheapest cost එකට වාට ගන්න පුළුවන්. අඩු මිලට වාට ගන්න පුළුවන්. ඔය හැකියාව වාට තියෙනවා. ඉතින් මේ bot එක අපි ගන්නවා නම් මේ bot එකට activation fee එක යනවා මාස 6කට bot එක ගත්තා නම් $60යි. අවුරුද්දට ගත්තා නම් $100ක් තමයි යන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 120ක් නේ ගෙවන්න ඕනේ. නමුත් 1 year වලට $100යි. එතකොට මේ bot එක perfect bot එකක්. මේ bot එක අපි purchase කරාම bot මොකද්ද කරන්නේ? අපි වෙනුවෙන් අපේ Binance එකේ API bind කිරීම තුලින් එයා අපිට trade කර profit කරලා දෙනවා ඕනම capital එකට. කොහොමද මෙයා trade කරන්නේ? අපේ Binance එකේ fund එක තියෙන්නේ. ඒක ඕන ප්‍රමාණයක fund එක වෙන්න පුළුවන්. ඔයා මාස 6කට bot එක ගත්තා නම් ඔයාට කැමති fund එකක් දාලා trade කරන්න පුළුවන්. ඉතින් මම recommend කරන්නේ ඔයාට පුළුවන් නම් right $200ක්වත් දාලා ඔයා trade එක පටන් ගන්න. එතකොට ඔයාට ලොකු වෙනසක් දැනෙනවා. ඒක Binance තුල තියෙන්නේ. ඔයාට ඕන වෙලාවක අයින් කරගන්න පුළුවන්. bot එක purchase කරන්න අවමයේ 200ක් දාලා ඔයා initially start කරගෙන ඉස්සරහට ගිහිල්ලා බලන්න. ඔයාට 10% profit එනවා නම් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. එතකොට මේ trade එක Binance එක තුල වෙන්නේ මේ future hedge mode එකේ තමයි වෙන්නේ. ඒ කියන්නේ buy sell දෙකම use කර
එයා පොඩි ප්‍රොෆිට්ස් අපිට අරන් ෆියුචර් එකේ තියාගෙන දවස් දෙකකට සැරයක් අපේ ස්පොට් එකට මාරු කරලා දානවා ප්‍රොෆිට් එක. එයා ෆියුචර් එකේ තියාගන්නේ. ඒතකොට අපේ දැන් කැපිටල් එක ට්‍රේඩ් වෙන්නේ ෆියුචර් එක ASCII දවස් දෙකෙන් දෙකට එයා ප්‍රොෆිට් කරලා අපිට අපේ ස්පොට් එකට ට්‍රාන්ස්ෆර් කරනවා ප්‍රොෆිට් තියෙද්දි. ඒ වගේම තමයි මෙයා මිනිමම් 10 දැනටම මාස 10ක් මේ බොට් එක මාකට් එකේ තියෙනවා පර්ෆෙක්ට් ප්‍රූෆ් තියෙනවා. රයිට් මට මගේ බයිනෑන්ස් එක අද පෙන්නන්නම්. ඒ විතරක් නෙවෙයි මං ඉන්ඩියන් ස්ට්‍රීම් ලගේ ටෙලිග්‍රෑම් එකේ ඔක්කොම ඩීටේල් පෙන්නන්න. මේ බොට් එක හොඳටම වර්ක් කරනවා. ඉතින් මේ බොට් එක ඔෆර් කරනවා මං කලින් කිව්වා වගේ. මොකද 24 hour අපි වෙනුවෙන් වර්ක් කරන්නේ. එතකොට මේ බොට් එකට රනින් කොස්ට් එකක් යනවා. මොකද මේක ඔන්ලයින් යන එකක්. බයිනෑන්ස් එක කම්බයින් වෙලා යන එකක්. ඒ නිසා මේ බොට් එකට ප්‍රොෆිට් එකෙන් 30% ගෙවන්න ඕන. ප්‍රොෆිට් එකෙන් කැපිටල් එකෙන් නෙවෙයි. ඔයාට ප්‍රොෆිට් වෙනකොට ඒකෙන් 100ට තියක්. ඒතර ඒක ගෙවන්නේ මතක තියාගන්න දවස් දෙක තුනකට සැරයක් ඒ ප්‍රොෆිට් කරලා තියෙනකොට එයා දානවනේ ස්පොට් එකට. ඒ වෙලාවේ දානකොට මෙයා 130 අඩු කරගන්නවා. එතකොට මෙන්න මේ අඩු කිරීම බයිනෑන්ස් එකෙන් කරන්න බෑ. ඇයි? මං කිව්වා බයිනෑන්ස් එක විඩ්‍රෝල් දෙන්නේ නැහැ. බයිනෑන්ස් එකේ ප්‍රොෆිට් වෙනවා ස්පොට් එකට වැටෙනවා. නමුත් අපි මේ බොට් එකට ගෙවන්න එපයි. ඔන්න ඔය බොට් එකට ගෙවන්නේ අපි $150 අපි බයිනෑන්ස් එකේ ට්‍රේඩ් කරනවා නම් $15ක් විතර මේ AFI බොට් තුල තියන්න ඕනේ ෆුවල් ෆී වලට. ෆුවල් ෆී වලට අපි $15ක් තිබ්බ ගමන් මෙයා ෆියුචර් ඉඳන් ස්පොට් එකට මාරු කරනවානේ ප්‍රොෆිට් එක. ඒ වෙලාවේ මාරු කරන අගේ 130ක් මේ ෆුවල් ෆී එකෙන් එයා කපා ගන්නවා. එතන මෙහෙන් ප්‍රොෆිට් වෙන්න ඔය $15න් අඩු වීගෙන යනවා. ඒක $5ට වඩා අඩු වෙනකොට ඔයා ඉක්මනින් කරන්න ඕන දේ එතනට ෆුවල් ෆී එක ආයෙ දාන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? බොට් එක වැඩ කරන්නේ නැහැ. මොකද එයාට ෆුවල් ෆී එක ගෙවන්න එපයි. ඒ නිසා ඔයාගේ කැපිටල් එක අනුව තමයි ෆුවල් ෆී එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා $1000ක් වගේ දාන කෙනෙක් නම් ෆුවල් ෆී 60ක් විතර තියන්න. එතකොට හරි ලේසි. ඔයාට මේකේ බලන්න තියෙන එකම දේ තමයි ඔයාගේ බොට් එක තුල තියෙන ෆුවල් ෆී එක ඇතිද කියන එක විතරයි. අනිත් ඔක්කොම බොට් ඔටෝමැටිකලි කරනවා. ඔයාට ට්‍රේඩින් නොලෙජ් ඕනේ නැහැ. ඔක්කොම බොට්ස් කරනවා. ඒ වගේම තමයි ඔය සෙටින් අරවා මේව ඔක්කොම හදලා දෙන්න අපි උදව් කරනවා. රයිට්. එහෙමනම් මෙන්න මේ ඉන්කම් එක එන විදිය මම සරලව කියන්නම්. ඔයාගේ බයිනෑන්ස් එකේ ෆියුචර් වල ට්‍රේඩ් වෙන්නේ $1000ක් දැම්මයි කියමුකෝ. මොකද්ද කරන්නේ? මං කිව්වා වගේ හෙජ් මෝඩ් එකේ වැඩ කරන්නේ. BNB කරන්සිය තමයි මෙයා තෝරගන්නේ. ඒතකොට BNB කරන්සියේ buy sell දෙකම ප්ලේස් කරනවා. ඒතකොට මොකද්ද වෙන්නේ? මේ buy sell දෙකම long short දෙකම ප්ලේස් කරනකොට ඉහළට කරන්සි මිල ගියොත් ප්‍රොෆිට් වෙනවා buy එක. හැබැයි sell එක ඇවරේජ් කරනවා. මොකද loss යන floating loss යන ට්‍රේඩ් එක ඇවරේජ් කරනවා. මම ඒක තාක්ෂණික ට්‍රේනින් වලදී කොහොමද ඒ ඇවරේජ් වෙන්නේ කියන එක කියලා දෙන්න. ඒ වගේම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ගියොත් කරන්සිය sell එක short එක ප්‍රොෆිට් වෙනවා buy එක ඇවරේජ් කරනවා. එතකොට මේ ඇවරේජ් කිරීම නිකන් ඇවරේජ් කිරිල්ලක් නෙවෙයි. ඒ වගේම තමයි දැන් මේක ෆියුචර් ට්‍රේඩ් වල ට්‍රේඩ් වෙන්නේ. එතකොට මේකට ලික්විඩේෂන් එකක් තියෙනවා. ලික්විඩේෂන් කියන්නේ මේ අගයට આવොත් ඔයා loss යනවායි කියන එක. හැබැයි මේකේ බලන්න මේ මාජින් දෙකම දෙපැත්තට අපි පාවිච්චි කරන නිසා buy sell දෙකම යූස් කරන නිසා ලික්විඩේෂන් එක ගාක් ඈතෙන් තමයි අපිට තියෙන්නේ. සමහර වෙලාවට අපේ ෆන්ඩ් එක දැන් මෙතන වගේ ගත්තොත් 581යි BNB ප්‍රයිස් එක. ලික්විඩේෂන් ප්‍රයිස් එක 90000යි. ඒ කියන්නේ බිට්කොයින් එකේ ප්‍රයිස් එක තමයි එතනට ගියොත් තමයි අපි මාකට් ලොස් වෙන්නේ. ඉතින් එතනට යනකොට අපි ප්‍රොෆිට් අරන් ඇති. අපේ කැපිටල් වැඩි වෙලා ඇති. ඒ නිසා ලික්විඩේෂන් එක ටච් කරන්නේ නැහැ. මොකද හේතුව දෙපැත්තටම අපි ට්‍රේඩ් එක ප්ලේස් කරලා තියෙන්නේ buy and sell. so liquidation safe. ඒ වගේම තමයි මම කිව්වා ඇවරේජ් කරනවායි කියලා. මෙන්න මේ බොට් එක තෝරගන්න ප්‍රධානම හේතුව මේකම. මොකද මං පාවිච්චි කරපු බොට් ඔක්කොම අපේ ට්‍රේඩින් ස්ට්‍රැටජි වලට වැඩ කරන බොට්ස්. මම පාවිච්චි කරලා රොබෝ තාක්ෂණ ඔක්කොම අපි දෙන ට්‍රේඩින් ස්ට්‍රැටජි වලට වැඩ කරන්නේ. අනිත් එක one way bot. මේ hedge mode එකේ නෙවෙයි. one way කියන්නේ මොකද්ද? එක්ක buy නැත්නම් sell. එහෙම තමයි බොට්ස්ලා ඉන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? buy එකට දාලා sell පැත්තට හැරුණොත් ආදායමක් නැහැ. ඇවරේජ් කිරීමක් විතරමයි වෙන්නේ. මෙතන එහෙම නැහැ. අපි buy sell දෙකම දාන නිසා කොයි පැත්තට ගියත් එක පැත්තකින් ආදායම එනවා. ඒ එන අතරතුරේදී අනිත් ට්‍රේඩ් එක ඇවරේජ් වෙනවා. සෝ හැම නිතරම ප්‍රොෆිට් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ බොට් එකේ. අනිත් එක තමයි මම කියපු මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි. මේක හැම බොට් එකකින්ම අපි දෙනවා මුලින්.
දීපු ගමන් එයා අවුරුද්දම වැඩ කරනවා. නමුත් අපි දෙන්න ට්‍රේඩින් ස්ට්‍රැටජි වලට විතරක් වැඩ කරන බොට් තමයි මම දැකලා තියෙන්නේ. මේ බොට් එක RSI බලනවා ඔටෝමැටිකලි. ඒ කියන්නේ මම දුන්න ස්ට්‍රැටජියත් බලලා RSI කියලා තියෙනවා ඉන්ඩිකේටර් එකක්. ඒකත් ගැලපෙනවා නම් විතරයි මෙයා ඇවරේජ් කරන්නේ. නැත්තම් ඇවරේජ් කරන්නේ නැතුව දැන් අපි හිතමු කරන්සිය පහළට යනවායි කියලා. දැන් බයි එක ඇවරේජ් කරනවා කියන්නේ වෙන මොකුත් නෙවෙයි තව ඉන්වෙස්ට් කරනවායි කියන එක. අපේ ගාව තියෙන ෆන්ඩ් එකෙන් ටික ටික බයි එකට ආයෙ ඉන්වෙස්ට් කරනවා. නමුත් එයා RSI එක දැක්කේ නැත්තම් ඕක ඉන්වෙස්ට් කරන්නේ නැහැ. හැබැයි ඩවුන් යන ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් කර කර දීගෙන එනවා. එතකොට ලොස් රේට් එක අඩුයි. ඒ වගේම තමයි ලයිව් ඩේටා. මාකට් ක්‍රෑෂ් එකක් ගියොත් ඒකත් මේ බොට් එක ඇවරේජ් කරන්නේ. මේ මාකට් ක්‍රෑෂ් එකත් මේ බොට් එක අඳුනගන්නේ කොහොමද කිව්වොත් දැන් යන විනාඩියේ කැන්ඩල් එක මීට කලින් විනාඩියේ කැන්ඩල් එකට වඩා 100.2ක් වැඩි නම් මේ බොට් එක ඇවරේජ් කරන්නේ නැහැ කීයටවත්. එයා මාකට් එකේ යන්න දෙනවා. දීලා සුදුසු තැන විතරයි ඇවරේජ් කරන්නේ. ඒ වගේම මේකේ තියෙනවා මාස්ටර් ක්ලෝසර් කියලා. මාස්ටර් ක්ලෝසර් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපිට සමස්තයක් වශයෙන් ප්‍රොෆිට් එකක් දීලා රයිට් අපි කියමු ඩොලර් 5ක් ප්‍රොෆිට්. හැබැයි දැන් ට්‍රේඩ් එක යනවා ලොස් එකේ ඩොලර් 2ක්. අන්න ඔය වෙලාවේදී එයා ඒ ට්‍රේඩ් දෙකේම ලොස් එක ඩොලර් 2යි නම් ඒ දෙකම අයින් කරලා ඇයි ඩොලර් 5ක් දීලා තියෙනවනේ. එතකොට ඕවරෝල් ඩොලර් 3ක් ප්‍රොෆිට් නේ. අන්න ඒ විදිහට එයා කැල්කියුලේෂන් කරලා අලුත් ට්‍රේඩ් එකක් ප්ලේස් කරනවා පොඩි amount එකකට. ඒ හැම වෙලාවම මෙයා ට්‍රේඩ් එකේ රිස්ක් එක ගන්න නැති බොට් එකක්. ඒ නිසා වෙන්න මේ බොට් එක අපිට පර්ෆෙක්ට් වැඩ කරනවා. ලිකිඩේට් වෙන්නෙම නැහැ. ඉතින් මේ ආකාරයෙන් ඩොලර් 1000ක් දාපු කෙනෙක්ට මාසෙට 110ක් කියන්නේ ඩොලර් 100ක් ගන්න පුළුවන් ප්‍රොෆිට්. රයිට්? එහෙනම් එයාට මාසේ 6ට 600ක් ගන්න පුළුවන්. අවුරුද්දට 1200ක් ගන්න පුළුවන්. මේ 1000ට අමතරව මම මේ කියන්නේ. ඊළඟ අවුරුද්දේ තව ඩොලර් 100ක් දීලා බොට් එක ඇක්ටිව් කරත් ආයෙ ඩොලර් 1200ක් එයාට මේකෙන් ප්‍රොෆිට් ගන්න පුළුවන්. එයාගේ ෆියුචර් වල ඔය 1000 ඕම්ම තියෙද්දි. ඒ වගේම කෙනෙකුට තියෙනවා නම් කැපැසිටියක් කම්පවුන්ඩින් කියලා කියනවා. මේ කම්පවුන්ඩින් කියන්නේ වෙන මොකුත් නෙවෙයි අපිට එන ආදායම නැවත නැවත ආයෝජනය කිරීම. හරි සරල දෙයක්. එතකොට මොකද්ද වෙන්නේ? අපේ කැපිටල් එක මල්ටිපල් වෙනවා. මොකද දැන් අපි පළවෙනි මාසේ 1000ක් දාලා 100ක් ප්‍රොෆිට් නම් 1100යි මාසය අන්තිමේදී ප්‍රොෆිට්. ඒක දෙවෙනි මාසේ මුලදී ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට යොදනවා. එතකොට දැන් 1100යි දැන් කැපිටල් එක දෙවෙනි මාසේ. එතකොට ඒ මාසේ ප්‍රොෆිට් එක දැන් 110යි. කලින් මාසේ 100යි මේ මාසේ 110යි. දැන් මේ දෙකේම එකතුව 1210 වෙනවා දෙවෙනි මාසේ වෙනකොට. ඔන්න ඔය විදිහට ඉන්වෙස්ට් කර කර රීඉන්වෙස්ට් කර කර ගියොත් 3138ක් අවුරුද්දේ අවසානයේදී අපිට ගන්න පුළුවන් අපේ 1000ට. අපි දෙවෙනි අවුරුද්දේ ඒ 3138න් 100ක් බොට් එකට අයින් කරලා 3038ක් රීඉන්වෙස්ට් කරත් රීඩිපොසිට් කරත් එයාට දැන් ඔයා බලන්න පළවෙනි අවුරුද්දේ 13000 වෙනවා. ඒක තමයි ලොජික් එක. එහෙමනම් 3000 තුන් ගුණයක් වෙන්න එපයි. එහෙමනම් මේක 9530 පරිවර්තනය වෙනවා. බොට් එකට 100ක් අයින් කරොත් 9435. මේකත් ඔය විදිහටම අපි ට්‍රේඩ් කම්පවුන්ඩින් කරොත් තුන් ගුණයක් කියන්නේ 29613ක් වෙනවා. දැන් 29613න් 100ක් ගිහිලා 29513. මොකද බොට් ඇක්ටිවේෂන් වලට අපි දෙන්නේ නැහැ. 29000 තුන් ගුණයක් කියන්නේ 92627යි. ඒකේ බොට් එකට 100ක් ගියොත් 92527 පස්වෙනි අවුරුද්දේ අවසන් වෙනකොට 2,90,389ක් වෙනවමයි. මේක ඔයා එක්සල් ෂීට් එකක් හදලා බලන්න. ඔයා ගණන් හදලා බලන්න. මේක රියල් කම්පවුන්ඩින් සිස්ටම් එකක්. ඩොලර් 1000 2,90,000 වෙනවා අවුරුදු 5 වෙනකොට. ඒතකොට ඔයාට දැන් බයක් තියෙයි. අවුරුදු 5ක් වෙනකම් මේ ෆන්ඩ් එක තියෙයිද? 100% තියෙනවා. මොකද ඔයාගේ බයිනන්ස් එකේ තියෙන්නේ. ඒක කවුරුත් ගන්න යන්නේ නැහැ. ඔයා මේ ප්‍රයිවට් කම්පැනි එකකට දාලා අවුරුදු 5ක් බලාගෙන ඉන්නව නෙවෙයි. ඔයාට ඕනම වෙලාවක මේ කම්පවුන්ඩින් වල ඉඳන් ෆන්ඩ් එක අයින් කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මම ඔයාට කියන්නේ කම්පවුන්ඩින් කියන එක අඩුම ඩොලර් 500කින් හරි 300කින් හරි ස්ටාර්ට් කරන්න. ඔයාට කැපැසිටිය තියෙනවනේ. ඩොලර් 300න් ස්ටාර්ට් කරත් අවුරුදු 5 යනකොට ඩොලර් ලක්ෂයක් බවට පරිවර්තනය වෙනවා. මොකද මම මේකේ මිනිමම් 10 දාලා තියෙන්නේ 10%. හැබැයි ඊට වඩා එනවා මම ඒක ප්‍රූෆ් එක පෙන්නන්නම්. නමුත් අපි කතා කරන්නේ 10%. right. දැන් මේ Binance trade එක නැත්තම් මේ passive income එක
ඔයා යූස් කරලා වාට කැමති නම් මේක මේ බොට් එක පර්ෆෙක්ට් බොට් එකක් ඔයාගේ ඉන්න යාළුවන්ට ඥාතීන්ට හිතමිතුරන්ට ෂෙයා කරන්න පුළුවන්. මොකද මම මේ දේ කරනවා. මං අද මගේ දාපු කැපිටල් එකට මම ප්‍රොෆිට් එකක් අරන් තියෙනවා. ඒ නිසා මම ඒ හොඳ දේ මං ෂෙයා කරනවා. ඒ වගේම තමයි මෙතන Zoom එකේ ඉන්නවා හුඟක් කට්ටිය. අපි ගත්තොත් මෙතන සඳරුවන් මල්ලි ඉන්නවා. ඒ වගේම තේජාන් ඉන්නවා. රයිට්. තව හුඟක් කට්ටිය ඉන්නවා. මිස් නිහාල් හැම කෙනාම. මෙයාලා හැමෝම බයිනන්ස් එකත් එක්ක ෆික්ස් කරලා මේ ගමන යන්නේ. රයිට්. එතකොට මෙයාලා අද ඒ දේ භුක්ති විඳිනවා. රයිට්. ඒ නිසාවෙන්ම තමයි ඔයාලට ෂෙයා කරලා තියෙන මේ Zoom එක. රයිට්. එතකොට ඔයාට පුළුවන් මේ බොට් එක පර්ෆෙක්ට් නම් තව කෙනෙක්ට ෂෙයා කරන්න. ඒක අඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ බොට් එක වැඩ කරනවද නැද්ද කියලා ඔයා එක්ස්පීරියන්ස් එක ගන්න. එහෙම ඔයා බොට් එක ප්‍රොමෝට් කරද්දී ඔයාට ඉන්කම් වර්ග 6ක් එනවා. පළවෙනි එක තමයි ඩිරෙක්ට් රෙෆරල් බෝනස්, දෙවෙනි එක ඉන්ඩිරෙක්ට් රෙෆරල් බෝනස්, තුන්වෙනි එක ලොයල්ටි ෂෙයා, හතරවෙනි එක බොට් රිනුවල් බෝනස්, පස්වෙනි එක ඩ්‍රොප්ලට් බෝනස් and හයවෙනි එක ග්ලෝබල් පූල් බෝනස්. මේ වගේ ඉන්කම් 6ක් තියෙනවා. ඒතර මේ පළවෙනි එක මම මේ ඉන්කම් 6 ඉක්මනින් කියාගෙන යන්න පොඩි දෙයක් තියෙන්නේ. පළවෙනි එක තමයි ඩිරෙක්ට් රෙෆරල්. ඔයාට බොට් එක කන්ෆිඩන්ට් නම් ඔයාට ෂෙයා කරන්න පුළුවන්. මම මෙතන ඉඳන් 100 බොට් එකක් කතා කරන්න. මොකද හේතුව 100ට ගාන හදන්න ලේසි 100 බොට් එකකින්. ඔයා 60කට ඔයා ගණන් හදා ගන්න. මම විට පොඩ්ඩක් ඩොලර් 60කට මොකද්ද වෙන්නේ කියන එකත් කියන්න. ඕකේ. එතකොට දැන් ඔයා බොට් එකක් කාට හරි ප්‍රොමෝට් කරොත් කන්ෆිඩන්ට් නම් අන්න ඒ බොට් එක එයා 100 බොට් එකක් ගත්තොත් ඔයාට 20% දෙනවා. ඒ කියන්නේ ඩොලර් 20ක්. රයිට්? ඒකම 60 බොට් එකක් නම් 120යි කියන්නේ ඩොලර් 12යි. ඒ විදිහට ඔයාට ඕන තරම් මේක ෂෙයා කරන්න පුළුවන්. මේ බොට් එක ඔයාට ඩිරෙක්ට් හම්බ වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි එක. මේ දෙවෙනි ඉන්කම් එක තමයි ඉන්ඩිරෙක්ට්. ඉන්ඩිරෙක්ට් කියන්නේ දැන් ඔයා ඩිරෙක්ට් එක්කෙනෙක්ට මේක ෂෙයා කරලා ඉවරයි. දැන් ඔයා එයාත් එක්ක ඒ බොට් ඒ කියන්නේ ප්‍රොමෝටින් වලට මැදිහත් වෙන්නේ නැහැ. දැන් B A කියන එක්කෙනා B කියන එක්කෙනාට මේ බොට් එක දෙනවා එයාගේ යාළුවෙක්ට. එයා 100 බොට් එකක් ගන්නකොට ඔයාට 100ට දෙකක්. ඒ කියන්නේ ඩොලර් දෙකක් ඔයාට හම්බ වෙනවා. B කියන එක්කෙනා C කියන එක්කෙනාට බොට් එක දෙද්දි ඔයාට third level එකෙන් $1 හම්බ වෙනවා. ඒ වගේම C කියන එක්කෙනා D කියන එක්කෙනාට බොට් එකක් දෙනකොට ඔයාට බෙනිෆිට් එකක් එන්නේ නැහැ. නමුත් කම්පැනි මම මේ දැකපු ප්ලෑන් වලින් බිස්නස් ප්ලෑන් වලින් මම දකින්නේ හොඳම දේ තමයි ඩිරෙක්ට් මාකටිං කියන්නේ. මොකද ඩිරෙක්ට් මාකටිං වල තමයි යූස් ඇන්ඩ් රෙකමෙන්ඩේෂන් තුල තමයි ඕනම ව්‍යාපාරයක් වේගෙන් යන්නේ. මොකද දැන් මේ බොට් එක ගැන මම දන්න නිසානේ මෙච්චර කන්ෆිඩන්ට් කතා කරන්නේ. මම ගත්ත නිසානේ මම බයිනන්ස් එක අද බය නැතුව ඕගලන්ට පෙන්නන්නම් කියන්නේ. එතකොට එතනදී විශ්වාසය වැඩි වෙනවා කෙනෙකුට. ලයිව් දකිනවා. එතකොට මේ යූස් ඇන්ඩ් රෙකමෙන්ඩ් තුලින් මේ කම්පැනි කරනවා මට යටතේ වදින හැම බොට් එකකින්ම මට බෙනිෆිට් එකක් දෙන්න ඕනේ කියලා. මොකද මේක ලෙවල්ස් 3කට විතරයිනේ දෙන්නේ. ඒ නිසා මෙයාලා හදනවා third one loyalty share bonus. මේ loyalty share bonus කියන්නේ 100%ක් රෑන්ක් එක මත ඩිපෙන්ඩ් වෙන්නේ. රෑන්ක් කියන්නේ අපි ඉන්න තැන ඉඳන් අපිව පොඩක් උඩට ගෙනියන. හැබැයි ඒ රෑන්ක් එකට යනකොට අපේ ජීවිතේම වෙනස් වෙනවා. මම පෙන්නන්නම් කොහොමද මේ දේ වෙන්නේ කියලා. දැන් මම ඉන්නවා කලින් මං කිව්වා මගේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ලෙවල්ස් 3කට මට බොට් වල බෙනිෆිට් හම්බුණා. 120යි 2යි 1යි. ඩොලර් 20 දෙක එක ඔයාට මතකයි වෙන්නේ නැති. හැබැයි මේ බොට් එකේ රෙජිස්ටර් වෙනකොටම මේ A team B team කියලා තමයි රෙජිස්ටර් වෙන්නේ. රයිට්? left right කියන වගේ. රයිට්? එතකොට අපි මේක රෙජිස්ටර් වෙනකොට දැන් ඔයාලට පේනවා ඇති මේක A team B team කියනකොටම මේක මේ බයිනරි ප්ලෑන් එකක්ද කියලා නෑ. 100%ක් නෑ. ඒක ඔළුවෙන් අයින් කරන්න. මේක තියෙන්නේ පොයින්ට් එකක් ඇඩ් කරන්න විතරක් මේක නම් මේ සපෝට් එක ගන්නවා ටීම් දෙකේ. මොකද ඔයාව රෑන්ක් කෙනෙක් කරන්න. දැන් අපි හිතමු ටීම් A වල බොට් තුනක් මේ ඇක්ටිව් වෙලා තියෙනවනේ 100. ඒතර පොයින්ට්ස් 300යි. 100 100 100. ටීම් B වලත් ඒ වගේමයි. දැන් ටීම් A වල ඔයාගේ ලෙවල් 3ට අමතරව දැන් දෙන්නේ බොට් ඇක්ටිව් කරනවා. මේ දෙන්නගෙන් ඔයාට බෙනිෆිට් තියනවද නැහැ. ඇයි ලෙවල් 3කටනේ මම දෙනවයි කිව්වේ. හැබැයි කම්පැනි මොකද්ද කරන්නේ? මේ දෙන්නගේ බොට් වැලියු එක. ඒ කියන්නේ 100 මේගොල්ලන් බොට් ඇක්ටිව් කරානේ. ඒ පොයින්ට් එක ඇඩ් කරනවා ඔයාට. ඒ වගේ තව 5 දෙනෙක් ආවත් ඒගොල්ලන්ගේ පොයින්ට් එක ඇඩ් කරනවා. ටීම් B එකෙත් එක්කෙනෙක් එනවා පොයින්ට් ඇඩ් කරනවා. තව 6 දෙනෙක් එනවා පොයින්ට් එක ඇඩ් කරනවා. දැන් මේ ආකාරයෙන් පොයින්ට් එක
A team B team වල point 10,000 වුණොත්. එතකොට මේ point කියන්නේ bot එක 100යි නම් point 100යි. ඒ කියන්නේ අවුරුද්දක bot එක 100යිනේ point 100. මාස 6ක bot එක 60යි නම් point 60යි. ඔන්න ওই විදිහට තමයි මේ point count වෙන්නේ. එතකොට මේ point 1000 වුණොත් ඔයා මේ කම්පැනියේ ජූනියර් ලීඩර් වෙනවා. මං කිව්වා ලීඩර්ෂිප් එකක් ගත්ත ගමන් ඔයාගේ ලයිෆ් එක චේන්ජ් වෙනවා. දැන් හිතන්න ඔයාගේ bot activation එකක් B team එකේ යනවා මේ තියෙන්නේ 8 වෙනි level එක. දැන් ඔයාට levels 3යිනේ ගෙව්වේ. හැබැයි මේක යන්නේ 8 වෙනි level එකේ bot එකක්. ඔයා ජූනියර් ලීඩර් නිසා 100 bot එකක් නම් ඔයාට ඩොලර් 7ක් හම්බ වෙනවා. 100ට 7ක්. එහෙනම් 60 bot එකට ඔයා ගාන හදාගන්න. 4.2. දැන් හිතන්න 8 වෙනි level එකේ. මෙතන ඉඳන් ඔයාගේ 15 වෙනි levelද 20 වෙනි levelද වැඩි පැත්තද අඩු පැත්තද අදාළම නැහැ. මේක binary plan නෙවෙයි. මේක unilevel plan උත් නෙවෙයි. ඔයාට benefit දෙන්න පුළුවන් maximum strategy එකක් මේක. දැන් කොහෙන් bot activation එකක් වුණත් ඔයාට ඩොලර් 7ක් එනවා. 100 bot එකක් නම් 60 bot එකක් නම් $4.2 එනවා. level අදාළම නැහැ. right? okay. දැන් අපි හිතමු මේ 3 වෙනි level එකේ bot එකක් දැන් ඔයා junior leader උනායින් පස්සේ යනවායි කියලා. එතකොට ඔයාට ඩොලර් එකක් හිමීනේ 3 වෙනි level එක. හැබැයි ඔයා junior leader නිසා 1 + 7 $8 වාට ගෙවනවා. තේරෙනවා ඇති. ඒ වගේ දැන් ඔයා පොයින්ට් එක බලන්නකො දෙපැත්තේ. වැඩි පැත්ත තියෙන 1200 B team. එහෙනම් binary plan නම් වැඩි පැත්තේ ගෙවන්නේ නැහැ නේ සතයක්වත්. මේක binary නෙවෙයි. bot activation ගියොත් ඔයා ඩොලර් 7 ගෙවනවා. මේ ආකාරයෙන් දෙපැත්ත 2500 පොයින්ට් එද්දී ඔයාට ලීඩර් කියන රෑන්ක් එක දීලා 106ක් කරනවා. දැන් 107 දුන්න එක අඩු කරනවා ටිකක්. ඇයි? ඔයාගේ යටතේ ජූනියර් ලීඩර්ලා දෙන්නෙක් ඉඳීවි. එයාලට දෙන්න එපා. එයාලට 107යි. ඔයාට 106ක් දෙනවා. මේ ආකාරයෙන් වැඩි පැත්තද අඩු පැත්තද මේ මොනවත් අදාළ නැහැ. කොහෙන් හරි bot activation එකක් වුණොත් ඔයාට ෆන්ඩ් එක උඩට එන්න පටන් ගන්නවා. එතකොට මේ රෑන්ක් ටික මෙන්න මේ විදිහට තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. මම ඒ ටික ඉක්මනින්ම කියන්නම්. රයිට්? 1000 පොයින්ට්ස් ඊට පස්සේ 2500 ඊට පස්සේ 7000 මේකේ තියෙනවා රූල් එකක්. දැන් මෙතන තියෙන ලයිෆ් ලීඩර් වෙනවා නම් ඔයාගේ යටතේ ලීඩර් එක්කෙනා ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් ජූනියර් ලීඩර් දෙන්න හරි ඉන්න ඕනේ. ඔන්න ඔය නිසා මේකට පොඩි ප්‍රැක්ටිකල් ක්‍රමයක් තියෙනවා. ඒක ඔයාලගේ ලීඩර්ස්ලා ඔයාට කියලා දෙයි. කොහොමද මේ ටීම් එකක් ඩෙවලොප් කරගෙන හැමෝම රෑන්ක් කෙනෙක් කරන්න කියන ටෙක්නිකල් පාත් එක ඔයාලට කියලා දෙයි. ඒ වගේම පොයින්ට්ස් 20000 වෙනකොට achieve ඒ වගේම පොයින්ට්ස් 70000 වෙද්දී ඔයා national achieve වෙනවා. ඒතකොට ඔයාට 3ක් හම්බ වෙනවා. ඒ වගේ ඔයාගේ පහළ ඉන්න හැමෝටම මේක ගෙවනවා. ඔයා national achieve වෙනකොට ඔයාගේ ලොකු ටීම් එකක් පහළ bot activation වල වැඩ කරනවා. ඉතින් මොකද මේක රියල් ට්‍රේඩ් එකක්. 6 වෙනි level එකේ ඉඳන් ඕනම රෑන්ක් එක ඔයා හිටියත් ඔයාට 100ට 2 bot activation එකකින් හම්බ වෙනවා. මොකද 6 වෙනි level එකට ඔයා යනකොට ඔයා එකක් global income එකට support එක ඔයාට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ යටතේ ලොකු ටීම් එකක් work කරනවා. ඒතකොට මේ හැමෝගෙම bot activation වලින් ඔයාට ගාණක් එනවා. right? මම හිතන්නේ මේක පැහැදිලි ඇති. right? අනිත් එක bot renewal bonus එක. bot renewal කියන එක සාමාන්‍ය වචනයක්. ඒ කියන්නේ දැන් මාස 6ට ගත්ත bot එක ආය මාස 6කින් රිනිව් කරන්න වෙනවා. අවුරුද්දකින් ගත්ත එක අවුරුද්දකින් රිනිව් කරන්න වෙනවා. මුලදී නම් ඩොලර් 60ක් දාලා ආපු කට්ටිය මොකද මුලදී එනකොට පොඩ්ඩක් බයෙන් එන්නේ. මේ bot එක වැඩ කරයිද නැද්ද? මේ වගේ හුඟක් සැකෙන් එන්නේ. හැබැයි හම්බ කරද්දී යාට කොන්ෆිඩන්ට් එක එද්දී එයා ඊළඟ අවුරුද්දටම තමයි ගන්නෙ bot එක. මොකද එයාටත් ලීසි මේ bot එක වර්ක් කරනවායි කියන කොන්ෆිඩන්ට් එකක් තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔයා හිතන්න ඔයාගේ යටතේ ආය මේක රිනිවල් වෙද්දී ඔයාට ආය මේගොල්ලන්ගෙන් ෆන්ඩ් එක එනවා. ඒ වගේම ඔයා bot renovation වෙලාවේදී අනිවාර්යෙන් ඔයා රෑන්ක් කෙනෙක් තමයි. මොකද අනිවාර්යෙන් ඔයාගේ යටතේ ටීම් එකක් මේක ඩෙවලොප් වෙනවා. ඔයාට එච්චර කොන්ෆිඩන්ට් එකක් ඒවි. ඔයා අඩුම 4 වෙනි රෑන්ක් එකේ හිටියොත් ඔයාට එක්ස්ට්‍රා ඩොලර් 4කුත් හම්බ වෙනවා මේ රිනිවල් එකේදී. මොකද හේතුව? ඔයා කලින් ස්ටාර්ටර් කෙනෙක් විතරයි. එතකොට ඔයාට ඩොලර් 20යි 2යි 1යිනේ හම්බුනේ. දැන් එහෙම නෙවෙයි. 20 වෙනුවට තව 4ක් එක්ක 24යි. දෙකක් වෙනුවට තව 4යි 6යි. 3 වෙනි ලෙවල් එකෙන් 1යි 4යි 5. ඒ වගේම තමයි අනිත් හැමෝම bot activation renewal කරද්දී ඔයා මෙතන achiever rank එකේ ඉන්න නිසා ඔයාට ඩොලර් 4 මේ renovation එකේදීත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ හැමෝගෙම renovation එකේදී point එකත් ඔයාලට add වෙනවා. ඒක තමයි මේකේ තියෙන special එක. right. ඊළඟ
මෙන්න මේ දේ ඩ්‍රොප්ලට් බෝනස්. මේ ඩ්‍රොප්ලට් බෝනස් කියන්නේ බයිනෑන්ස් එකේ ට්‍රේඩ් වෙනවනේ. බයිනෑන්ස් එකේ ට්‍රේඩ් වෙද්දී ඩොලර් 1000ක් නම් ඩොලර් 100ක් ප්‍රොෆිට් ගන්න කෙනාගෙන් 130ක් බොට් ගන්නවනේ. ඒ කියන්නේ ඩොලර් 30ක් ගන්නවනේ. ඒකෙන් කම්පැනිය 20ක් තියාගෙන අපි අතරේ 10ක් බෙදනවා. ඒ කියන්නේ මගේ ඩිරෙක්ට් ලයින් කෙනෙක් ඩොලර් 100ක් ප්‍රොෆිට් වෙද්දී මට ඩොලර් 7ක් හම්බෙලා. ඒ වගේම මගේ සෙකන්ඩ් ලෙවල් එකේ කෙනා 100ක් ප්‍රොෆිට් වෙද්දී මට ඩොලර් 1ක් හම්බෙලා. ඒ විතරක් නෙවෙයි මම රෑන්ක කෙනෙක් නම් මගේ යටතේ ඉන්න හැමෝගෙම ට්‍රේඩ් වෙන එකෙන් 100.02ක් මට ගෙවනවා. ඒ වගේම ඕනම රෑන්ක් එකක 100.22 ගෙවනවා. ඒ කියන්නේ අපේ යටතේ 500ක් ට්‍රේඩ් කරන්න පුළුවන් යම් කිසි දවසක 1000ක් වෙන්න පුළුවන්. මොකද කෙටි කාලයක් තුල මං ලැබපු අත්දැකීම තමයි මේ බයිනෑන්ස් එක ට්‍රේඩ් කරන නිසා හුඟක් කට්ටිය මේ බොට් එක චූස් කරනවා. මොකද මේක අප් ඇන්ඩ් ඩවුන් වර්ක් කරන නිසා. ඒ නිසා මෙතනට ට්‍රේඩර්ස්ලා අනිවාර්යෙන් එනවා. එතකොට ඔයාට ලොකු ගමනක් තියෙනවා. ෆයිනල් ඉන්කම් එක තමයි මේ ග්ලෝබල් පූල් බෝනස්. අර මං කිව්වා 6 වෙනි රෑන්ක් එකකින් එහා කට්ටියට තමයි දෙන්නේ. ඒ කියන්නේ දැන් මෙච්චර වෙලා කතා කරේ අපේ බොට් ඇක්ටිවේෂන්ස් අපේ පහළ ඉන්න කට්ටිය ඒම. ග්ලෝබල් කියන්නේ මේ වෙනකොටත් ඉන්දියාව, ඒ වගේම ලංකාව, මැලේසියා, සවුත් ඇෆ්‍රිකා, බංගලාදේශ, පාකිස්තාන් මේ හැම රටකින්ම මේ බොට් ඇක්ටිවේෂන් එක දැන් ප්‍රොමෝට් වෙනවා. රයිට් කැනඩා මේ හැම රටෙම. මේ හැම බොට් ඇක්ටිවේෂන් එකෙන්ම 0.01ක් 6 වෙනි රෑන්කට හම්බෙනවා. 0.2ක් 7 වෙනි රෑන්කට හම්බෙනවා. 0.25ක් 8 වෙනි රෑන්කටයි 0.5ක් 9 වෙනි රෑන්කටයි 1% ප්‍රෙසිඩන්ට් රෑන්ක් එකටයි හම්බෙනවා. ඉතින් මේ විදිහට මේ ග්ලෝබල් පූල් බෝනස් එක හම්බෙනවා. ඉතින් මේ ඔයාත් එක්ක කතා කරේ රියල් වැඩක්. රයිට්? ඒ කියන්නේ තමන්ගේ බයිනෑන්ස් එක තුල තමන් පර්සනලි ඉන්වෙස්ට් කරගෙන ඩිපොසිට් කරගෙන තමන්ට නොලෙජ් නැති නිසා තමන්ට හියුමන් ඉමෝෂන් එක තියෙන නිසා තමන් පැනික් වෙන නිසා තමන් බොට් එකක් ගෙනල්ලා හයි කරලා කරන්න පුළුවන් වැඩක්. ඒ වගේම මේ බොට් ප්‍රොමෝෂන් තුල ඔයා හිතන්න ඔයාගේ යටතේ ඔයා ෆස්ට් ජූනියර් ලීඩර් කියන්නේ සරල දෙයක්. රයිට්? ජූනියර් ලීඩර් කියන්නේ මගේ අනුව නම් දවස් 10ක් 15ක් ඇති හાર્ඩ් වර්කර් කෙනෙක්ට. එතනින් එහාට එයාට බොට් ඇක්ටිවේෂන්ස් වලින් හැමදාම එනවා. මොකද මේක රියල් බොට් එකක් හොඳට වර්ක් කරනවා. රයිට්? ඉතින් මේ බොට් එකත් එක්ක ඔයාට මේ බයිනෑන්ස් එකේ තමන්ගේ බයිනෑන්ස් එකේ ෆන්ඩ් එක තියාගෙන යන්න පුළුවන් ගමනක් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරේ. ඉතින් මේ බොට් එක ගෙනල්ලා බයිනෑන්ස් එකත් එක්ක API බයින් කිරීම තුලින් ඔයාට සාර්ථක වෙන්න පුළුවන් නිසා තමයි ඔයාට ඔයාගේ ක්ලයන්ට් ඉන්වයිට් කරේ. ප්‍රථමයෙන්ම එයාට කතා කරලා එයාගේ බයිනෑන්ස් එකත් පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාට තවත් කොන්ෆිඩන්ට් එයි. රයිට්? මම මෙතන ඉඳන් මම පෙන්නන්නම් ඒ කියන්නේ මේ බොට් එක හරහා සමහර කට්ටිය ගත්ත ප්‍රොෆිට් බයිනෑන්ස් කැලෙන්ඩර් එක පෙන්නන්නම්. එතකොට ඔයාට තවත් කොන්ෆිඩන්ට් එක එවි මේක රියල් එකක්ද නැද්ද කියලා. රයිට්? මේක බොහෝ දුරට මේ ඉන්දියන් ටීම්ස් ඒ වගේම ලංකාවේ ටීම් එකේ කට්ටිය ඉන්න කොමන් ගෲප් එක ටෙලිග්‍රෑම් ගෲප් එක මේ තියෙන්නේ 5000 account එක 15ට පේනවා ඇති. මම මේක බයිනෑන්ස් කැලෙන්ඩර් එක බයිනෑන්ස් දන්න කට්ටිය දන්නවා. මේ බලන්න මේ ඩේලි ඉන්කම් එක. රයිට්? 50ට ඩොලර් 6යි. මේ රියල් ට්‍රේඩ් මේවා මේ අර ට්‍රේඩ් කරලා දෙන්නම් කියන එක නෙවෙයි. මේක එයාගේ බයිනෑන්ස් වල වෙන ට්‍රේඩ් එක. රයිට්? මේ බලන්න තුන්වෙනි මේක බලන්න මේ සමහර තැන්වල 223යි. මේ වෙන්නේ හුඟක් ට්‍රේඩ් ලොස් යන්නේ කොතනින්ද? ලොකු මාකට් ක්‍රෑෂ් එකක. හැබැයි මේක ප්‍රොෆිට් වෙන්නේ ලොකු මාකට් ක්‍රෑෂ් එකක. මොකද හේතුව? අර ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇදගෙන යනකොට පිප් 3න් 3ට කියනවා ප්‍රොෆිට් කර දීගෙන යනවා. ඇවරේජ් එක ලේසියෙන් කරන්නේ. එයා දකින්නත් ඕනේ තුන්වෙනි ඒ කියන්නේ ස්ටේජස් දෙකක් කෝල් කරලා ඇවරේජ් කරලා දානවා. තුන්වෙනි එක එයා RSI එක බලනවා. ඒ වගේ හුඟක් දේවල් මෙයා බලලා තමයි ඇවරේජ් කරන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? බයි එක ඇවරේජ් කරන වේගය අඩුයි. හැබැයි සෙල් එකට ප්‍රොෆිට් කරලා දෙන වේගය වැඩි. එතකොට බයිනෑන්ස් එකේ මාජින් එක අඩුයි. ඒ හා සමානව සෙල් එකට දාලා පහළට වෙනකන් එයා ප්‍රොෆිට් කර දීගෙන එනවා. RSI එක දැක්ක ගමන් සෙල් එකේ මාජින් එක හුඟක් අඩු කරලා බයි එක ඩබල් කරලා තියාගෙන එයා මාකට් එක දිහා බලන් ඉන්නවා. මාර බොට් එකක්. ඒකයි මම කිව්වේ. මේ නිසා තමයි ඔයාලට පේනවා ඇති මේ ඩේ ඉන්කම් එක. රයිට්? මං තව එකක් පෙන්නන්නම්. මෙන්න මේක
101යි කැපිටල් එක. right 110ක් ප්‍රොෆිට් ඒකේ loss 26යි net profit එක 83යි right මේක එයාගේ මේ තුන්වෙනි මාසේ කැලෙන්ඩර් එක දාලා තියෙන්නේ මේ බලන්න තුන්වෙනිදා තමයි ඔය වැඩි මොකද තුන්වෙනිදා කියන්නේ ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ මාකට් ක්‍රෑෂ් එකක් වෙලා තියෙනවා right මේක 470 කැපිටල් එකක් මේ බලන්න තුන්වෙනිදා ඒ හැම එකෙම ඒ කියන්නේ මෙයා මාකට් එක ෆ්ලක්චුවේට් වෙන වැඩි ෆ්ලක්චුවේෂන් එකක් යන වෙලාවේ මෙයා ප්‍රොෆිට් එක පර්ෆෝම් කරනවා වැඩිපුර මේ බලන්න තුන්වෙනිදා තමයි මේකෙත් වැඩි right පස්වෙනිදාක් තියෙනවා මේ හත්වෙනිදාක් තියෙනවා මේක 5000 account එකක්. ඉතින් මේ මම මගේ තීරයක අනුව කියන්නේ එක දෙයයි. මගේ Binance එක තුල නම් මේ ෆන්ඩ් එක තියෙන්නේ. මගේ ඇස් ඉස්සරහා පිට ට්‍රේඩ් වෙනවා නම් මගේ ෆන්ඩ් එක මට සේෆ් නම් ඕන වෙලාවක ගන්න පුළුවන් නම් මේ 10% නෙවෙයි 5% උනත් ඕකේ. මොකද ෆන්ඩ් එක අපේ අතේ තියෙන ඕන වෙලාවක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. පර්මිෂන් කාගේවත් ඕනේ නැහැ. right ඉතින් ඔය වගේ අපිට ගමනක් යන්න පුළුවන්. මම තවත් accounts මේ වැඩිපුර තියෙන එකක් පෙන්වන්න හැදුවේ තුන්වෙනි මාසේ නැතුව කලින් මාසේ එකක පෙන්වන්නම් පොඩි අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් මේ දෙවෙනි මාසේ මේක $50ක් නේ ඒක එපා 900 right මෙන්න මේ 900ක් දාපු account එකක් බලමු මේ 100 111ක් profit loss එක 0.37යි මේ දෙවෙනි මාසේ තුන්වෙනිදා ඔයගලන්ට මතකයි වෙන්න ඇති ලොකු market crash එකක් ගියා මේ තියෙන්නේ ඒ කියන්නේ BNB currency 649 ඉඳන් 499 වෙනකන් එක දිගට බැස්සා පැය දෙකක් ඇතුළත ලොකුම මාකට් ක්‍රෑෂ් එකේදී මේ බොට් එක පර්ෆෝම් කරපු එක ලික්විඩේට් උනේ නැහැ රයිට් මේ බලන්න ඒ වගේම මට මතක ඇටියට 12 13ද අන්න මේ දවස්වල මෙන්න මේ 11 12 වෙන්න ඕනේ ලොකු අප් එකක් ගියා එතකොටත් ප්‍රොෆිට් එක වැඩි ආය 28 24 25 28 මෙන්න මේ දවස් ටික මේ වගේ බලන්න පොඩ්ඩක් වැඩි මේ 28 නම් ටිකක් අඩුයි මෙන්න මෙතන අනිත් දවස් වලට සාපේක්ෂව බලන්න මේ මාකට් අප් ඩවුන් වැඩිපුර යන වෙලාවේදී මේ ප්‍රොෆිට් එක වැඩි රයිට් ඒ වගේම මම ෆයිනලි මගේ Binance එක පෙන්නලා මම මේක නතර කරන්න ලයිව් ප්‍රූෆ් එකක් පෙන්නුවොත් කැලෙන්ඩර් එකක් කියන්නේ මේක කියන එක සමහර කට්ටියට අයිඩියා එකක් එයි නැත්නම් එඩිටබල්ද ඔය වගේත් අපිට හිතෙන්න පුළුවන් රයිට් ඒ නිසා පළවෙනි එක තමයි මේකේ මම ජනවාරි මාසේ ජොයින් වෙන්නේ රයිට් මගේ දැන් 171යි ටෝටල් ප්‍රොෆිට් $10ක් ලොස් 161ක් net profit තියෙනවා මම පළවෙනිට $100න් පටන් ගන්නෙ පටන්ගෙන මම මේ රතු පාට බලන්න ඔයාලට ස්ක්‍රීන් එක රතු පාට දින කොටස් එක කියන්නකෝ පැහැදිලි sorry මේ රතු පාට දින එක ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කට්ටියට right okay ඒ කියන්නේ මෙන්න මෙතන මේ ඔයාලා දකින්න ඇති මේ red color සමහර තැන්වල මේ රතු පාටේ කියන්නේ පොඩි loss තියෙනවා එකක් තමයි මම ඔයාලට කිව්වා master close කියලා එකක් master close කියන්නේ loss නෙවෙයි මතක තියාගන්න profit එකෙන් loss කරනවා loss කරන්නේ අපේ ආරක්ෂාවට ඒ කියන්නේ මෙයා profit එක අරන් future වල තියාගෙන ඒ කියන්නේ එකතු කරනවා දැන් අපි හිතමු ලොකු market crash එකක් යනකොට සමහරට 10%ක් 15ක් profit 10ක් profit කරනවා එයා future වල තියාගෙන දවස් දෙකකට සැරයක් ඔයාගේ spot එකට transfer කරලා දෙනවා 1.5% right එතකොට දැන් එයාගේ වැඩිපුර තියෙනවනේ future වල ගාන ඒකට කියනවා wallet balance කියලා අනේ ඒකේ වැඩිපුර තියෙන ගාන එයා මොකද්ද කරන්නේ market එක overall දෙකම loss නම් market එක risk නම් එයා master close එකක් ගහලා profit එක loss එකෙන් අයින් කරනවා ඒ කියන්නේ profit $5ක් profit loss එක $2යි නම් ඒකෙන් අයින් කරන එක. අනිත් එක තමයි Binance සමහරට platform charges ඒවත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ අනිත් trade වගේ හැමදාම මේකේ profit බලාපොරොත්තු වෙන්න බෑ. හොඳට මතක තියාගන්න. මේක daily profit දෙන්න නෙවෙයි. මොකද මේක real trade එකක් වෙන්නේ. එතකොට මේකේ market movement එක මත තමයි profit එක එන්නේ. හැබැයි minimum 10% කියන එක කරනවා bot එක. ඒ නිසා අපි අපේ ඔළුවේ හදාගන්න ඕනේ හැමදාම profit කියන එක නෙවෙයි.
monthly 10% profit එකක් එයි. මම ඒකයි මං කිව්වේ. මම මගේ fund එක මගේ අතේ නම් 5% also okay. මොකද ඕනම business එක අපිට 5% උනත් ගන්න බෑ ෂුවර් කරලා. අපි private business එකක් කරත් සමහරට check වලට ණයට ගනුදෙනු කරන්න වෙනවා. එතකොට අපි සමහරට ඕනම business එකක් loss යන්න පුළුවන්. නමුත් මේ bot එකේ performance එක තමයි up and down work කරන නිසා මෙයා කොයි පැත්තට ගියත් profit කරලා මෙයා මොකද්ද කරන්නේ? serving එකක් කරන්නේ. right? කැටයක සල්ලි එකතු කරනවා වගේ වැඩක් එයා කරගන්නවා profit එක. ඊට පස්සේ දවස් දෙකෙන් දෙකට ඔයාට ටික ටික දීලා balance එක එයා පාවිච්චි කරනවා. මෙන්න මේ වගේ risk තියෙන තැන්වල market මේ master close එක ගහලා profit එකෙන් පොඩි loss එකක් ගහලා trade එක අයින් කරලා අලුත් trade එකක් දාලා ඔයාව refresh කරලා ඔයාගේ trade එක ගෙනියන්න. මේ පළවෙනි මාසේ. ඒ වගේම මේ දෙවෙනි මාසේ බලන්න පොඩි මේ loss එකත් බලන්න මහ ලොකුවට යන්නේ නැහැ. 0.03 0.06 0.21 15 16.46යි 17.38යි 24.42යි මේ වගේ පොඩි ගණන් එන්නේ. හැබැයි ප්‍රොෆිට් එකත් බලන්න $2යි 6 ඇවිල්ලා තියෙනවා මේ තුන්වෙනිදා. අර මං කිව්වේ ලොකුම මාකට් ක්‍රෑෂ් එක දවසේ මාකට් එකේ ටෝටල් ලොස් බිලියන 300යි. දෙවෙනි මාසේ තුන්වෙනිදා ලික්විඩේට් වුණා ක්‍රිප්ටෝ වල බිලියන 300ක්. බට් AFE බොට් වල 100% ප්‍රොෆිට් එක. මොකද ඩවුන් ට්‍රෙන්ඩ් එකෙත් මේක වර්ක් කරනවා. අනිත් එක තමයි මේ බොට් එකේ තියෙන වාසිය තමයි අර මං කිව්ව මාස්ටර් ක්ලෝසර්. සෝ මේ හැම දෙයක්ම මේකේ තියෙන නිසා තමයි මං උනත් වාට ඉන්වයිට් කරපු කෙනා කට්ටිය උනත් අපි ෂෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්? ඔයාලට ෂෙයා කරලා තියෙන්නේ මේකේ ලොකු ගමනක් යන්න පුළුවන් නිසා. ඒ නිසා ෆස්ට් ඔයාට ඉන්වයිට් කරපු ක්ලයන්ට් තෑන්ක්ස් කරන්න. මොකද එයාට හම්බුන ඔප්ෂන් එක ඔයාලට දුන්නා. මං ඔයාට බය නැතුව මගේ ලයිව් එක පෙන්වන්නේ මේකෙන් ගන්න පුළුවන් ඔප්ෂන් එකක් නිසා. රයිට්? අපේ කැපිටල් එක අඩු වෙන්න පුළුවන්. නමුත් අපිට බොට් ප්‍රොමෝෂන් තුල මට යන්න පුළුවන් ගමනක් තියෙනවා. රයිට්? ඒ නිසා මේ එක්ස්පීරියන්ස් එක ඔයාගන්න. ඔයාගේ ලයිෆ් එකේ හැමෝටම මේ ඔප්ෂන් එක හම්බෙන්නේ නැහැ. රයිට්? අපි කොච්චරක් දෝ නැති කරලා ඇති. රයිට්? ඒ නිසා අපි මේකත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. අපි හැමෝම ගමනක් යනවා. මෙතන ඔයාලට ඉන්නේ හොඳ ඒ කියන්නේ ස්කිල් එකක් තියෙන ලීඩර්ස්ලා. සෝ එයාලව කන්ටැක්ට් කරන්න. කන්ටැක්ට් කරලා ඔයාට ඩවුට් තියෙන හැම තැනම ඔයා ක්ලියර් කරගන්න. ක්ලියර් කරගෙන ඔයා ඩිසයිඩ් කරන්න මම මේ ගමන කොහොමද යන්නේ කියලා. රයිට්? එතකොට ඔයාට ඕන සපෝට් එකක් AFE බොට් සමාගමයි ඔයාව ඉන්වයිට් කරපු කට්ටියයි ඔයාට දෙයි. රයිට්? ඒ නිසා ඔයා මේ ගැන දුක් වෙන්න ඕනේ නැහැ. මට ක්‍රිප්ටෝ ගැන දන්නේ නැහැ. මට බයි කරන්න දන්නේ නැහැ. මම කොහොමද බොට් ඇක්ටිව් කරන්නේ? මම කොහොමද මේකේ බයින් කරන්නේ? මේ ගැන හිතන්නවත් එපා. ඔයාට ඉන්වයිට් කරපු කෙනාගෙන් ඔයා බයිනෑන්ස් එක පොඩ්ඩක් අහලා ඒකත් ෆලෝ අප් කරලා පැය 24ක් තුල මේ වැඩේ පටන් ගන්න. ඔයාට ඉන්වයිට් කරපු කෙනා 100% ඔයාට උදව් කරනවා. රයිට්? එහෙනම් මම හිතන්නේ ලොකු වෙලාවක්. ඒ කියන්නේ හරියටම පැයක් ගත්තා මේ ප්‍රසන්ටේෂන් එකටයි ඩෙමොන්ස්ට්‍රේෂන් එකටයි ලයිව් ඔයාට ප්‍රූෆ් එකටයි. so thank you very much ඔයගලන් zoom එකට ආවට. ඉතින් එකම දේ කොච්චර කට්ටිය හිටියත් මෙතන 20 දෙනෙක් 22ක් ඉන්නවා. එයාලට තමයි මේ ඔප්ෂන් එක හම්බෙලා තියෙන්නේ. ඒක සමහර විට මේක ලයිෆ් එක හොඳම ඔපචුනිටි එකක් වෙන්න පුළුවන්. අනිත් කට්ටියට ඉතින් සෝරි කියලා තමයි කියන්න වෙන්නේ. රයිට්? මොකද අපි ඉන්විටේෂන් යවනවා. කැමති කට්ටියට මේක බලන්න පුළුවන්. තමන්ගේ ඩිසිෂන්ස්. මොකද ඔයාගේ ෆන්ඩ් ඔයාගේ ඩිසිෂන් ඔයා තමයි තීරණය කරන්න ඕනේ. සෝ ඔයා ස්ටෙප් එකක් ඉස්සරහින් තිබ්බත් අපි ස්ටෙප් දෙකක් තියලා ඇවිල්ලා ඔයාලා වෙනුවෙන් ඕනම උදව්වක් කරනවා. so thank you very much. අද දවස පැයක් මේ AFE බොට් සමාගමත් එක්ක ගත කරාට අපි අනිවාර්යෙන් හෙට දවසේ Zoom එක තියෙනවා මේ වෙලාවටම මේ ලින්ක් එකේම රෑ 9ට. ඒකට ඒකටත් ඔයගොල්ලන් පාටිසිපේට් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයාලගේ කවුරු හරි ඉන්නවා නම් එයාලවත් යොමු කරන්න. මොකද මේක හොඳම ඔප්ෂන් එකක් හම්බුනේ. ඒකට එයාටත් chance එකක් දෙන්න. ඔයාලා අඳුරන කට්ටියටත්. ඒ වගේම ට්‍රේඩ් දන්න කට්ටිය ඉන්නවා නම් එයාලවත් මේ Zoom එකට යොමු කරන්න. ඒකට ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. එhmenan සියලු දිනාටම ස්තුතියි. සුබ දවසක්. good night. bye.